අද වීඩියෝ එකකින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම සඳුන්ට කරපු ලොකුම සර්ප්‍රයිස් එක. Hi guys, welcome back to our channel. අද සඳුන්ගේ බර්ත්ඩේ එක. ඉතින් guys මම මාර excited. ඔයාලට පේනවා ඇති මම හොරෙන් කතා කරන්නේ. මොකද ඔයගොල්ලෝ දන්නවනේ අපේ ගේ ඇතුලේ එහෙම ඉඩ නැහැනේ. හොරෙන් දෙයක් හංගන්නවත් හොරෙන් මෙහෙම කතා කරන්නවත් තැනක් නැහැ. ඉතින් දැන් මම මේ වෙලි දාන තැනට ඇවිල්ලා ඉන්නේ. මොකද නැත්නම් සඳුන්ට මං කිව්වේ ඇහැනානේ. ඉතින් මං අද යාට ගොඩක් සර්ප්‍රයිසස් ලෑස්ති කරලා තියෙන්නේ. මං හිතනවා ඒ සර්ප්‍රයිසස් ඔක්කොටම යා ගොඩක් ආස වෙයි කියලා. අපි යමු සෙෆෝරා එකට. සඳුන් මෙන්න මේකට තමයි ආස. හරි මම මේක ගත්තා. මම දැන් ආවා එයාගේ perfume එක engrave කරගන්න. This one is fine. It's okay? Yeah. එයාලා මටත් gift එකක් දුන්නා. What's content? What's up? හරි. මේක සඳුන් ගන්න ආසාවෙන්ම හිටපු perfume එකක්. මම දන්නවා එයා මේකට ගොඩාක් ආස වෙයි කියලා. මාව දැන් සඳුන්ට මේ ෂර්ට් එකක් බලන්න. මේක එයා කලින් බලලා තිබ්බා. එයා ඒ වෙලාවේ නම් මේකට ආස වුණා. මම මේක ගන්නවා. අපි දැන් යම් Bath and Body Works එකටත්. සඳුන් ආසම බොඩි වොෂ් එකක් තියෙනවා. අපි බලමු එක තියනවද කියලා. මෙන්න තියෙනවා. එයාගේ දැන් ළඟ තියෙන එකත් ඉවර වෙන්න ළඟයි. හරි එකක් ගත්තා. තව gift එකක් තියෙනවා ඔන්ලයින් ගන්න. සඳුන්ට දෙද්දි තමයි ඔයගලන්ට බලා ගන්න වෙන්නේ මොකක්ද ඒ කියලා. දෙන්න මම එයාට gift එකක් දෙන්න තියෙනවා. ඉතින් ඊයේ රෑ එයා ඒක ගැන කියව හිටියේ. ඉතින් මමත් නිකන් දන්නේ නැහැ වගේ හිටියා. ඉතින් මම අද ඩේ එක ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු අද සඳුන් කොහොම සර්ප්‍රයිස් වෙයිද කියලා. ඉතින් ඔයගොල්ලෝ දිගට වීඩියෝ එක බලාගෙන ඉන්න. එහෙනම් අපි ගිහිල්ලා ඉක්මනට පළවෙනි gift එක දෙමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear hubby. Happy birthday to you. සෙල්ලිපියක් කියවනවා වගේ ඔච්චර වෙලා යනවද? ඉංග්‍රීසි එකෙන් නෙල්ල තියෙන මොකද්ද කිව්ව හිතා ගන්නද? අනේ එහෙනම් හවසට හම්බෙමු. ගයිස් අන්න දැන් අපි යන්න රෙඩි වෙලා ඉන්නේ. සඳුන් දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. මම දැන් මේ ඔෆිස් එකට ආවිල්ලා ටක් ගාලා ලෑස්ති වෙලා දැන් සඳුන්වත් ලෑස්ති කරගෙන යන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් අපි යමුද? බයි. මට පොඩි ගන්න දෙයක් තියෙනවා ඉතින්. හංගලා තිබ්බේව එළියට ගන්න එපායි. කොතනට? ඊයේ නම් තිබ්බේ නැහැ. මන් දන්නා. දැන් ඔය වොෂ්රූම් එකට ගිය වෙලේ මං ටක් ගාලා හංගලා තිබ්බ තැන් වලින් ගත්තේ. පිටිපස්සෙන් දුවලා නම් මට හවු වෙන්නේ නැහැ. වැකුම් එක හරි යමක් හරි කරනවා. මන් දන්නවනේ ඉතින් ඒ නිසා ඒ වගේ තැන් වල මං ගන්නෙ නැහැ. මං ඒ හංගපු තැන කියන්නෙත් නැහැ. එතකොට ආපහු මට හංගන්න බෑනේ. අල්මාරි පල්ලෙහාන දාලා තිබ්බනේ. ඔව් හොඳයි. ඉදා යන්නේ රංගායි. ඕ. දැන් ගන්න චුචු ගාන වැක්කේ සද්ද. අංගලට ඉක්ු දාන වුණා උඩින්. ආපෝ. හරි හරි. අනේ මං කිව්වා. අනේ මං කිව්වා. කිව්වා හරි ඉතින්. යමු එන්න. ගියාට පස්සේ පෙන්නන්න මොකද්ද කියලා. අපේ ගෙදර මේවා හංගලා තියන්න තැන් නැහැ. තාත්තා මගේ උන්වට හංගන්න පුළුවන්. අන්න ඒක කියන්නේ ඉස්සෙල්ල. අනේ බෑ දැන් ඇස් දෙක වහගන්න. නිදා ගන්න පොඩ්ඩක්. බෑ තරහ වෙනවා නැත්තම්. බෑ. එහෙම බෑ කොහෙ බලුවත් බෑ. ඇස් දෙක වහගන්න. මං කියන
ඔහොම ඉන්න බෑ ඔයා. සම්දුන් නැත්නම් හරි අමාරුයි. ඔහොම ඉන්න. හරි ඔහොම ඉන්න. හරියන්නේ නැස්ද ඒක? හරි කොහොමද ඔගේ? හිතා ගන්න පුළුවන්ද කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා? වරායට ඇවිල්ලා කියලා නම් පේනවා. හා? වරායට ඇවිල්ලා කියලා. වරායට. යන්නේ නතරට ගිහිල්ලා බලන්න. හා? ජූස් දින එකක්ද? ග්ලූ? ජූස් දින එකක්ද? යන්කෝ. එකට දැන්නේ? හා? එකට දැන්නේ? ඔව්. සමුද්‍රේ තාප්පක් තියෙනවා. ඔය දන්නවද මේක මොකක්ද කියලා? Queen Elizabeth? Queen Elizabeth II. ලොකු මේ අර Queen Elizabeth ගිය මේක අර ගිලුනේ ස්කූටි එකක් ටයිටැනික් ගෑ අර වෝටර් ලෙවල් එක හරියි අඩි 20ක් තියෙන නෑ කොහේ යනවද දන්නෙත් නෑ ඔහෙ යනවා restricted area මම දන්නේ ඔක්කොම staff entrance කොහේ යනවද දන්නේ නෑ ඔක්කොම වහලා තියෙන්නේ ආ ගිහලා බලලා කියන්න මට ඔක්කොම yachts තියෙන්නේ දවල්ට නම් හොඳට පේනවා ඇති හැබැයි දැන් දන්නවනේ ඔයගොල්ලෝ දවල්ට මේ එළියට බයිනවා තියා හිතන්නවත් බෑ ඕ දැනුත් රස්නේ අපි ගිය අවුරුද්දේ ඇනිවර්සරි එකට හිටියේ මෙන්න මේකේ ගෙවෝරා වීඩියෝ එක බැලුවා නම් ඔයගොල්ලෝ දකින්න ඇති. යමු. මේ ඉන්න Queen Elizabeth. අපි දැන් ඉන්නේ Lido restaurant එකේ. දැන් අපි සඳුන්ට එයාගේ තෑගි ටික දෙමු බලන්න. stuff. Malah nonton. Oh. Oh, Sephora එකක් තියෙනවා සම්දෝ. බලන්න ගාලා දෙයනේ වටේ. Oh, Dior Sauvage. නේද? හා? Dior නේද? ගලවන්න ඉතින්. අල්ල බලන්න ඉතින්. ආවේ මේක කොහෙන්ද? ගන්න ආසාවෙන් හිටියේ.
තාම දැක්කේ නෑ එන්ග්‍රේව් කරපු එක. බලන්නකො හොඳට ඉතින්. මම ඔයාව කොපි කළා. සෑම විදන් කළු දෙමාසද. මේ පර්ෆියුම් කලෙක්ෂන් එක තාම එකක් පාව. ඔය ඕකනේ ඉතින් ගන්න ඕනේ කිකීටි. මම ලබන මාසෙ නම් අනිත් එක ගන්නවා. මොකද අනිත් එක? Louis Vuitton Imagination. Thank you so much. My collection is so good. You're welcome. Guys, හැමදාම සඳුන් Sephora එකට ගියාට පස්සේ මේ හැමදාම මේ perfume එක මම ගහලා ගන්න ඕනේ ගගා ඉන්නවා ඉතින්. දැන් වට happyද? Okay, එහෙනම් next gift. මට shirt එකක් ගත්තත් සුදු. බලන්න අරගෙන ඉතින්. මේක මම මෙතන ගලවන්නේ ඒක අවුලන්නේ නැද්ද? රෂන්. අනේ ගිල ගන්න දුන්නම් කෑල්ලක්. ඔයා එදා අර ගන්නද කිය මගෙන් ඇහුවේ. මේකද? ඔව්. මේක පාට මොකද්ද? සුදු පාට. සුදු පාට එකේ අර ඩොට් තියෙනවා. ලයිට් වල එක පාට පේන්නේ නැහැ. කිසිත් වෙච්චාසිද. ඕවා දැන් මම නාන්නේ කියලා දුන්නු. ඔයා ඔකට ආසයිනේ. Into the night. ඔව්. මගේ සුවඳ බන් එක ගාලා. කිසිත් වෙච්චාසිද වගේ දැන් තියෙන එක සුට්ටයි දෙන්නේ. කිසිත් වෙච්චාසිද. මම Amazon order එකක් නැතුව. මට ඔය රැප් කරන්න විදියක් නෑ. ඒක දැන් කරබන්තර ගාවේ එතකොට. ඔය බෑග්ස් ටික තමයි. දැන් මට ඔක්කොම අල්මාරිය අස් කරන්න යනවා ගෙදර ගියාට පස්සේ. ඇයි ඔක්කොම එළියට ඇදලා නෙමේ. ආඩිය ඔක්කොම ටික දා. නෑ වගේ හිටියා ඉතින් ඇහුන්නේ නෑ වගේ ඉතින් පවුනේ. දැන් මේක කරන්න බෑ. කාමර දෙක තුනක්වත් තියෙන ගෙදරක් ගන්න යනවා. එහෙම ගන්නවත් කමක් තියෙනවා ආයියා. හරි ඉන්න කොහෙනම්. මේ කොහෙටද ගෙන්න ගත්තේ? අවිස්තර ගෙන්නගෙන තියෙන්නේ. මොකක්ද? අනේ මන්ද. thank you so much. මේ ලයිට්ස් වලට හරියට පේන්නේ නැහැ කලර් එක එහෙම. වාම මට මේ පාට ගන්න එපා කියලා. මීටර කීයකද මේ? මේ ඔයා අර ස්ක්‍රීන්ෂොට් වගේ ගා තිබේ මං ඒ ටික එයා ඩ්‍රොප් කරගෙන බැලුවා. ස්ක්‍රීන්ෂොට් එකේ ගොඩක් තියෙනවා තිබ්බද? ඔය ඇවිල්ලා ස්ලිං එක මං හිතන්නේ. ස්ලිං තමයි මේ ඔක්කොම. ස්ලිං ඊටස් ගානක්. මේ හැබැයි මං ගත්ත සුදු පාට. වාව මම කළු පාටේ හොඳයි කියලා මේ අරගෙන. ඉතින් ඔයා ඔකට ආසයි කිව්වනේ. ඉතින් වාතින් කලේ කුණු ගෑගනවා ඉතින් මේමයි කියලා. සාහිත්‍යයෙන් ඔලු දාන්න පුළුවන්. මේක තමයි මං කිව්වේ මේ ඔන්ලයින් ඕඩර් කරන්න ඕනේ කියලා. ගෙදර ගිහලා දාලා බලමු ඉතින්. Come. Rice lollipop.
Okay. අපි ගත්තා ඇල්ෆ්‍රෙඩෝ එකක්. ලොකු වෙරයිටි එකක් නෑ හැබැයිනේ. මේ ඒවා ගෙදර වුණ වගේ නෑ. පාන්වික් තියෙනවා, දියාප්පත් තියෙනවා, බතුත් තියෙනවා. මමද? ඔව්. මම එහෙමද හදන්නේ? පස්තා නම් මම ඉතින් ආසයිනේ. මේකේ රසයි. Happy birthday to you. Happy birthday, dear Dawn. Happy birthday to you. Many happy birthday to you. Thank you. Happy birthday. මේ කේක් ගොඩාක් තියාගෙන තව කේක් එකක් කන්න. Cake නම් වැඩි වෙන්නේ නැහැ. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear Harvey. Happy birthday to you. අන්න ඒක නමද? අනිත් කෑම නම් අපිට ලොකුවට රේට් කරන්න බෑ. ලොකුවට කියන්නේ රේට් කරන්නම බෑ වගේ. ඔව්. සිලාඩු කිව්වොත් මිනිට හදන්න මම හදනවා. ඔව් ඒක නම් ඇත්ත. guys ඉතින් කොහොම තමයි අපි අපේ සඳුන් කොල්ලගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කළේ. ඉතින් මම හිතනවා ඔයා කිඩ්ස් වලට ගොඩක් ආස ඇති කියලා. සම්පෑගෙන දයි ගොඩක් හම්බුණා. thank you. ඒ වගේම අද දවස් සර්ප්‍රයිස් කරාට වාට thank you very much. you're welcome. හැබැයි ඉතින් ඔයාට එවන අසාධාරණයි මං උදේ නැගිට්ටක මම මාව වීඩියෝ කරා මෙයාගේ අසාධාරණ. ඉතින් මම ආවේ එහෙම අපහසුතාවයට පත් කරේ නෑනේ. ඉතින් මම ඔයාලට කොනවා උදේ සුපුපුණු මලක් බඳුනේ. ඒක නිසා ඉතින් රෂ්‍ය නෑ. ඉතින් guys අපි හිතනවා ඔයගොල්ලෝ අද වීඩියෝ ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක එන්ජොයි කරලා නම් මේ වීඩියෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අපේ channel එකත් subscribe කරන්න මතක කරන්න එපා. එහෙනම් ඉක්මනටම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching. CID. Bye. අදත් මගේ ඔළුව නෑ.